මේක ඉවර වෙයි. අර මොන් පළසෙම තුන් ඒක කාව්‍ය ඉවර වෙයිද දන්නේ. සූදා ප්‍රවීණ මේ වල කාව්‍යගේ මිනිහ ගහන්න හිතනවානේ මිනිහට. චිත්ති was nice. It was nice. කැමිල්ලේම හරි ලස්සනයි. මම අතර ගෙදර ගියාම බලනවා. ලෝකෙට බරක් පිට ගන්න තමයි ඔය බලන්නේ. මොකද? කවුරුත් අර වැඩ නැති ලෝකෙට බරක් පිට ගන්න තමයි ඔය බලන්නේ. ඔය බලන්න. චිච්චි නේද? වැඩක් තියෙන එහෙම ඉවරයි. කන්නත් නෑ බොන්නත් නෑ එතන ඉඳගෙන කට අරගෙන ඉන්නවා. එහෙමද බලන්න අර තේකුත් හම්බුනේ නේ අර මිනිස්සු. අර පවුල බෑ එනවා එයා තිබෙන්නේ හැලු. එයා ඉන්නේ අයියෝ ඒනට එහෙම දුප්පත් කට්ටිය නෙමෙයි කට්ටිය. දුප්පත් නෑ. එයා ඉන්නේ යාගේ මාතරින් ඩෝලයකට කිව්වා. මට ඕන උනේ අර දුප්පත් අර පෙන්නන්නේ ගිහිල්ලා ඒක රැට කිට දොරට ගහලා අන්න හරි. ඒකට හම්බුවේ. නෑ කියලාද රැට කියලා රැට කියලා දොඩ ගන්න. විසුදේද නේවා ඌ එච්චර අමාරුවේ ගිහිල්ලා. ඇයිද ඔය දාන්නද සිරසෙන් යන්නේ? නෑ මම එන පුත් ගිහින්. අයියා. ඔයා කැමති උවර රැට දොරට ගන්න. හරි වාගේ ඇඩ්‍රස් එක කියන්න දොරට ගාලා එන්න ගිහිල්ලා. බඩ අනුශිකා කරා එක දවසක් යාර මේ සිරස දාගෙන බලන් ඉන්නලා දැන් යාකින අනේ දැන් ආවොත් ඉතින් මේ මිනිස්සු එළිය ඔක්කොම කලුරේ හිතයි අපි නිදි. සිරස දාගෙන කොහොමද දන්නේ? දොරේ ගාලා ඔය අස්සට යනකොට ඔව් එතකොට සම්පත්ක අනේ මේ ඕකලගේ ඔය අස්සේ මිනිස්සු ඔවල් අස්ලගාසුලේ අය සිරසේ රැට ප්‍රවීණ බලද්දි යනවා වගේ. රන් දෙපේ නෑ. ඒගොල්ලන් ඊට පස්සේ ගෙයක් තෝරලා ඒකට ගිහිල්ලා තට්ටු කරලා කවුද ගෙදර කවුද ඊට පස්සේ ඒගොල්ලන් ඇවිල්ලා තෑගි හිම දෙනවා. ඒ ගෙදර ඒ බ්ලෙන්ඩ් ඒ කියන්නේ දුප්පත් මගේ වල බ්ලෙන්ඩ් දුප්පත් එහෙම ප්‍රශ්නයක් නෑ ඒගොල්ලන්ගේ. මොනතරම් කවුරුත් සිරස නෑ නාට්‍ය දෙන්නේ අර දෙයක් කරනවා. දෙන්න පොඩ්ඩක් මේ වදාගත්ත ගාම මොකද ළමෙක් ඉන්නේ. ඒක හරි වැරදි වැඩේ. මිනිස්සුන්ට වැරදි දේවල් තමයි යන්න ඔළුවට. මොකද්ද? මහගෙදර තුල්සි මහතයිනේ. ඔව්. මහගෙදරේ ලස්සන අය. very pretty. පේස් කියන්නේ ඉන්දියන් ඔක්කොම. අර අපේ මිනිස්සු තුල්සිගේ අතහැරෙන්නේ අතාරින්නේ. අත්ත මෙහෙම දුන්නේ නේ. එයා මිනිස්සුන්ට ඇල්ලුවේ නෑ මම අත්ත දුන්නා. ඔව් ඔව්. බෑ ඒක ගේට් එක අස්සේ අත දාගෙන මේ සමහර කෑල්ලන නෑ පියන්න ඔය දෙන්නේ. ඉස්සෙල්ලාම දුන්නේ නෑ අත. මිනිස්සු අත දැම්මම බැන්දාරේ මේ. මිනිස්සු බලන් හිටියා වරෙන් කොහොමද එළියට ආවම එළියට ගිය මිනිස්සු අර යාර බැල්කනි අන්තිමට හස්බන්ඩ් ගියා පිටිපස්සෙන් අත් දෙක කොහොම කරගෙන. ඒකේ හස්බන්ඩ් හිටියේ. ඔව්. අර සුදු ෆුල් වයිට් අර හිටියේ. සුවේ අර මනෝවිකරණයක කාමරෙන් කාමරේට මනෝ වෙනම ගියා. මේක ගොල්ලගේ දවසට ඉඳන් තිබ්බද යා? ෆුල් වයිට්. හස්බන්ඩ් පිටිපස්සෙන් ඕක කරලා එයාගේ පොඩි වගේකට ගියා. ඇයි මිනිස්සු අත දානවා එහෙම මෙහෙන්. ඒක අල්ලනත් නැහැ. අපේ උන් දන්නවනේ. තුන්ගේ පැත්තේ බැලුවොත් අතවල පහක් විතර ගිහිල්ලා එහාට මෙහාට. No, but people really. ඇයි හස්බන්ඩ් කැතයි යන්නේ මොන ස්මාර්ට් එකක්ද? ඉතින් ඌට ලස්සන වුණා කොටද නැතිද? මන්දා තුල්සිට වඩා. අනේ ඒක හරියනේ. ඒක කියලා මම තුල්සිගේ ඒ ඔයා මහගෙදර බලනවද? මහගෙදර බලනවා. ඔයා බලනවද මහගෙදර? දැන් නන්ද ඒක නම් මහදෙන් පිස්සු වෙලා මහගෙදර මම බලන්නෙත් නෑ. මාස 6කට මට බස් එක යන්න ඕනේ නැහැ මට තුල්සිගේ. අර ප්‍රොපෝස් නෑ ඒකට තානියා මෙයාව කරන්න බස් එක නමුත් කරන්නේ නැහැ. තානියා කරන්න බැන්දරුනේ ඒක මම දැන් නෙගී. තානියාට nobody knows. කරනුත් එමය. අනිත් පෙන්දා. හැබැයි අර